කවුරු හරි දිනද්දි ඔයාගේ හිත ඇතුලේ අමුතු හැඟීමක් එනවද? ඇයි යාට ලැබෙන්නේ? මට නැද්ද? යා එකට සුදුසුද? එහෙම හිතන එක මනුස්සකමට ඇත්තටම අමුතු දෙයක් නෙවෙයි. හැබැයි ඒ හැඟීම කුහකකමක් කියලා දිගටම හිතේ තියාගත්තොත් ඒකෙන් විනාශ වෙන්නේ ඔයාමයි. කුහකකම කියන්නේ අනුන්ගේ සතුටට දුක් වෙන එකට. අනිත් කෙනාගේ ජයට කැමති නැති එක. හැබැයි සාර්ථක මිනිස්සු වෙනස්. එයාලා අනිත් කෙනා දිනද්දි අත්පුඩි ගහනවා. එයාලගේ සතුටට දැකලා ආස්වාදයක් ලබනවා. එයාට පුළුවන් නම් මටත් පුළුවන් කියලා එයාලා හිතනවා. කුහකකම හිතේ තියාගෙන ඉන්නකොට ඔයාගේ අවධානය යන්නේ අනිත් කෙනා ගැන. හැබැයි ජය ගන්න ඕනි නම් අවධානය තියෙන්න ඕන ඔයාගේ ගමන ගැනයි. මතක තියාගන්න. අනිත් කෙනාගේ ජය ඔයාගේ පරාජය නෙවෙයි. ලෝකයේ ලොකුයි අවස්ථා තියෙනවා. එහෙනම් කුහකකම අත්හැරලා පටන් ගන්න. අනිත් කෙනා හොඳයි කියන්න. ආශිර්වාද කරන්න. සපෝට් කරන්න. හිත පිරිසිදු වෙද්දී ජීවිතේත් පිරිසිදු වෙනවා. කුහකකමෙන් ජය නැහැ. හිත පිරිසිදු කරගත්තොත් ජය නවත්තන්න කාටවත් බෑ.